මේ තමයි උදර මට්ටු වලට හම්බුන මට ලස්සනම කමෙන්ට් එක. ආදරණීයම කමෙන්ට් එක. බඩයි ඇඟයි නිසා මං හැමතැනකදම ගොඩක් ලැජ්ජ වුණා මිස්. කෙල්ලෙක් නිසා ඒක ගොඩක් වැඩි. සමහර වෙලාවට මට බබෙක් හම්බෙන්න ඉන්නවද කියලාත් ඇහුවා. සමහරු hina වුණා, ලැජ්ජ වුණා, මොනවා කරත් බඩ නම් අඩු වුණේ නැහැ. බැරි කරන්න කැමති වුණාට ඇඟ නිසා සමහර තැන්වල කොන් වුණා. ආසඳුමක් අඳින්න බෑ, ඇඟ වහෙන්න අඳින්න ඕන නිසා මගේ ඇඟ කැත නිසා. TikTok එකේ අහම්බෙන් වගේ තමයි යාළුවගේ වීඩියෝ එක දැක්කේ උදර මට්ටු ගැන. මාසයක් ඇදි පොඩි වෙනසක් තිබ්බා. මං කෑමත් ඒ අතරට පාලනය කරා. ඔයා කිව්ව විදිහටම පාවිච්චි කරා. මාස 5ක් වගේ වෙනවා දැන් අරගෙන කියන්න සතුටුයි. ඉස්සර මට hina වෙච්ච මිනිස්සු දැන් මගෙන් අහනවා ඔයා කොහොමද කෙට්ටු උනේ කියලා. ඔන්න ඔය වගේ කමෙන්ට් එකක් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මාරම සතුටුයි. මිනිස්සෙගේ ඇඟට දේවල් කියන්න හොඳ නැහැ, hina වෙන්න හොඳ නැහැ. හැබැයි මේ වගේ මානසිකව වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔයත් ඒ වගේ බඩයි ඇඟයි නිසා මානසිකව වැටලා ඉන්න කෙනෙක් නම් මේ වගේ මානසිකව වැටලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ගන්න මෙන්න මේ උදර මට්ටු එක. මෙයා කියලා තියෙනවා වගේම මේක බොන ගමන් ඔයාලා පොඩි කැම පාලනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඩයට් එකක් යන්න ඕනේ. එහෙම නැතුව ඔයා හැමදේම කන ගමන් මේක පාවිච්චි කරලා මේකෙන් රිසල්ට් නැහැ කියන්න එපා. මොකද ඔයාලා සමහර අය ඉන්නවා ඩයට් කරලා කෙට්ටු වෙන්නේ නැති. අන්න ඒ වගේ අයට තමයි අපි මේක අඳුන්වලා දෙන්නේ. අනිත් දේ තමයි ඔයා හරි විදිහට මාසයක්වත් පාවිච්චි කරන්නේ නැතුව මේකේ රිසල්ට් නැහැ කියලා කියන්නත් එපා. ඔයා හරි විදිහට, ඒ කියන්නේ මේකේ තියෙන විදිහටම, මේ තියෙන උපදේශ පත්‍රිකාවට අනුවම ඔයා අඩුව මාස 3-4ක්වත් පාවිච්චි කරන්න ඔයාගේ ඇඟත් මේ වගේම ලස්සන කරගන්න පුළුවන්.